අපි හරි පරිස්සම් වෙන්න ඕන පින්නතුනි මේ දවස්වල මේ සෝෂල් මීඩියා සමාජ මාධ්‍ය විවිධාකාර මාධ්‍ය තුල ගිහියෝ ස්වාමින් වහන්සේලාට නිඳා කරනවා. සමහර ස්වාමින් වහන්සේලා ගිහියන්ට චිත්ත කතාවෙන් නිඳා කර කර මහා අරුබුදයක් රට ඇතුලේ මැවිලා තියෙනවා. මේවා බලන් ඉන්න හුඟක් සද්ධාව තියෙන තුරුණු හිත් කලකිරෙනවා. කොයි පැත්ත ගන්නද කියලා. මම ඊටාම ඕනකමින් ඉල්ලනවා එක පැත්තක්වත් ගන්න එපා. බුදුරජාණන් වහන්සේගේ පැත්තේ ඉන්න. සද්ධර්මයේ පැත්තේ ඉන්න. මේ සංඝ රත්නයේ ගුණ අනන්තයි. නිඳා කරන්න එපා. ගිහි පින්නතුල්ලා පෞසිද්ධ කරගන්න එපා. කල්ප කෝටි ගානකින් ලැබිච්ච මේ බුද්ධ ශාසනේ තෙරුවන්ට නිඳා කරලා. අපි කල්ප ගණන් പ്രേත ලෝකෙ හිටියෝ දුක් විඳේ ඔය වගේ බරපතල අකුසල් වලින්. අමාරුවෙන් ගැලවිලා එතනින් පස්සේ තිරිසන් අපායේ දුක් විඳලා අපහසුවෙන් ගැලවිලා කල්ප ගානකින් ලබාගත් මනුස්ස ජීවිතේ සද්ධර්මයේ තුල අර්ථවත් කරගන්න. ඒ නිසාද මේ දේශනාව අහලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගන්න. සද්ධර්මයේ කෙරෙහි හිත පහදවා ගන්න. ශ්‍රාවක සංඝ රත්නයේ කෙරෙහි හිත පහදවාගෙන අචල සද්ධාවෙන් අවබෝධයෙන් තෙරුවන් සරණ යන්න. ඔබේ ජීවිතේ සසර ගැලවිලා කල්ප ගණන් දුගතියෙන් මිදිලා ඒ මඟ වඩන්න මේ දේශනාව උපකාර වේවා.